ළමයි අපි දැන් ඇසෙට්ස් ගැන කතා කරා වත්කම්. ලක්ෂණ උදාහරණ. ව්‍යාපාරික තියෙන සම්පත් ටික රිසෝසස් ටික වත්කම්. වගකීම් ගැනත් කතා කරා. බාහිර වගකීම් external liabilities. උදාහරණ සහ ලක්ෂණ වැදගත්. ඔබ දන්නවා ව්‍යාපාරයක ආරම්භයේදී ඕනම ව්‍යාපාරයක් ආරම්භ කරද්දී අයිතිකාරයාගේ තියෙන පෞද්ගලික සම්පත් යොදවලා තමයි ව්‍යාපාරයේ ආරම්භ කරන්නේ. ගෙනුම් කරන්නේදී අපි ඒවා වාර්තා කරද්දී වත්කම් බොහෝ වෙලාවට එකතුව ආරම්භයේදී හිමිකමට සමානයි. කාලානුරූප ව්‍යාපාරයේ වර්ධනය හෝ කාලයත් සමග ව්‍යාපාරයට අයිතිකරුන්ගේ සම්පත් යොදවපු සම්පත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ව්‍යාපාරය වර්ධනය කරගන්න හෝ පවත්වාගෙන යන්න. ඒ නිසා අපිට සිදු වෙන ව්‍යාපාරයේ මත පැත්තේ ඉඳලා ව්‍යාපාරයට බාහිර වගකීම් මත වත්කම් ලබා ගන්න. මේ ව්‍යාපාර සංවර්ධනය ව්‍යාපාරයේ දියුණුව සඳහා. එතකොට ව්‍යාපාරයක වැදගත් සාධක දෙකක් බලන්න. මුළු වත්කම් total assets බලන්න උදාහරණයක් මුළු වත්කම්. අපි හිතමු ව්‍යාපාරයේ සතුව මිලියනයක වත්කම් තියෙනවා. හරි. එතකොට මිලියනයක වත්කම් වලින් පුතා ඒ සම්පූර්ණ අපි පවත්වගෙන යම් කිසි කාල පරාසයක් අවශ්‍ය කරන පවත්වගෙන ව්‍යාපාරයක යම් කිසි කාල පරාසයක් අවසන් වෙන්න end of the period ඒ date එකට මුළු වත්කම් තියෙනවා මිලියනයක මුදල් කොටන යන්ත්‍රය ආකාරය තොගේ නෙගටිව්. එතකොට මේ වත්කම් වල වගකීම් මුළු වගකීම් බලන්න මුළු වගකීම් ගැන අපි දැන් කතා කරපු අනිත් පාර්ශ්ව බාහිරින් ව්‍යාපාරයට ගෙවිය යුතු දේවල් total liabilities. හරි total liabilities අපි ලේසි උට මේ වගකීම් ගෙවිය යුතු දේවල් දැන් අපි සතු තියෙන වත්කම් සෙට් එක අපි හිතමු තියෙනවා ලක්ෂ 4ක්. පුතයි ඉතිරි කොටස තමයි අපි කියන්නේ හිමිකම නැත්නම් ඉක්විටි. ඒතර කොච්චරක අයිතිකරුට හෝ අයිතිකරුවන්ට තියෙනවද? ලක්ෂ 6ක. නේද? එතකොට හැම වෙලෙම ව්‍යාපාරික මේ මූලික ගිණුම් කරන සමීකරණය total assets equal equity plus liability කියන්නේ ඔබ දන්නා ඕනම ව්‍යාපාරයක් පවත්වාගෙන යද්දී දිනු වෙද්දී කිසිම ව්‍යාපාරයක මූලතත්ත්ව ප්‍රකාශනය නැත්නම් statement of financial position එකේ assets always equal to equity වෙන්නේ නැහැ. ඒක ප්‍රැක්ටිකල් නෑ. ව්‍යාපාරය පවත්වාගෙන යද්දී ව්‍යාපාර බැංකු ණය ගන්න වෙනවා. ණයට බාධා මිලදී ගන්න වෙනවා. ඒකට තමයි වගකීම් බිහි වෙනවා. නේද? කල්පතු ක්‍රමයට වත්කම් මෝටර රත මිලදී ගන්න වෙනවා. ලීස් කරලා ගන්න වෙනවා. ඒකට හැම වෙලේම මුළු වත්කම් සියල්ලම අයිතිකරුට අයිති වෙන්නේ නැහැ. නේද? යම් කිසි ව්‍යාපාරයක අපි තුමු අයිති සීල වත්කම් මිලියන 100ක විතර වත්කම් තියෙනවා. අපි දන්නවා ලෝකේ අපේ රටේ අන්තර්ජාතික ව්‍යාපාර නේද? multinational companies තියෙනවා, ලංකාවේ listed companies තියෙනවා. හැම එකකම මහා පරිමාණ වත්කම් සමුදායවල තියෙනවා. ජංගම නොවන වත්කම් non current assets තියෙනවා, current assets තියෙනවා. අර පුළුවන් financial statement එකක් නේද? statement of financial position එකක් අරගෙන නැත්නම් මූලික ප්‍රකාශනය බලලා තොරතුරු සනාථ කරගන්න. ඒ මුළු වත්කම් වල එකතු හැම වෙලෙම අයිතිකාරයාගේ අයිතිය නෙමෙයි. සියලුම වත්කම් අයිතිකාරයට හෝ අයිතිකරුවන්ට හෝ කොටස්කරුවන්ට අයිති නැහැ. ඒකෙදි අයිතිකරුට අයිති කොටස එතකොට තමතර සමහරක් වල අයිතිකාරයාගේ අයිතියට වඩා වැඩි කොටසක් බාහිර නේද? ඔය වර්ණීය කොටස් වගේ preference shares issue කරලා තියෙන ව්‍යාපාරයක shares issue කරලා තියෙන බාහිර වගකීම් විදිහට සලකනවා අපි. ඒ වගේ මුළු වත්කම් ප්‍රමාණයට සාපේක්ෂව. ඒකට හැම වෙලෙම වත්කම් වල එකතුව හිමිකමේ වගකීම් එකතුවට සමානයි නේද? එහෙමනේ. මුළු වත්කම් සමානයි වගකීම් ධන හිමිකම නේද? අපි ආයාදේශ කරමු මුළු වත්කම් තියෙනවා මිලියනයක්. වගකීම් තියෙනවා ලක්ෂ 4ක් නම් අයිතිකාරයාගේ හිමිකම කීයද? ලක්ෂ 6යි. එතකොට පුතා අපිට දැන් හිමිකම මේකෙදි ව්‍යුත්පන්න කරගන්න පුළුවන්. හිමිකම ගන්නේ කොහොමද? මේ ලක්ෂ 6 සමාන වෙන්න ඕනේ මොකටද? මුළු වත්කම් වලින් හරි ලේසි. මුළු වත්කම් වලින් කියන්නේ 1 මිලියන් වලින් අඩු කරන්න ඕනේ වගකීම් බාහිර වගකීම් ටික. ඒ කියන්නේ කීයද? ලක්ෂ 4. හරි. ලක්ෂ 4 නේද? equity equals total assets
minus total liabilities. Name the total assets 1 million minus total liabilities equals 400 equal 600 equity. Hari. The definition එකේ තියෙන හිම තමයි difference between total assets and external liabilities. Difference between total assets and external liabilities. ඒ කියන්නේ ව්‍යාපාරයක තියෙන මුළු වත්කම් වලින් බාහිර වත්කම් ඉවත් කළ පසු ඒ අතර වෙනස තමයි අයිතිකාරයාගේ හිමිකම. මේ බලන්න. ඒතර ව්‍යාපාරයක පුතා හිමිකම ප්‍රධාන වශයෙන් ගොඩනගෙනවා අයිතිකාරය ප්‍රාග්ධනයේ යෙදවීම නිසා හිමිකම වැඩි වෙනවා. හරිනේ. අයිතිකාරය ව්‍යාපාරයට තමන්ගේ තියෙන පෞද්ගලික සම්පත් යොදවන්න, යොදවන්න මුදල් සම පෞද්ගලික යොදවන්න, ප්‍රාග්ධනය යොදවන්න හිමිකම වැඩි වෙනවා. ඒ වගේම තමයි තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර වල තියෙන ගැණිලි කියලා කොටස. ගැණිලි කියන්නේ අයිතිකාරය ව්‍යාපාරයේ සම්පත් පෞද්ගලිකව භාවිතා කරනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ අයිතිකාරයා කිසි මුදලක් හෝ තොගයක් හෝ පෞද්ගලිකව පරිභෝජනය කරන්න ගෙදර ගියොත් අපි ඒවට කියනවා ගැණිලි කියලා. ඒකට ඒ අවස්ථාවේදී හිමිකම අඩු වෙනවා. නේද? ඊට අමතරව ව්‍යාපාරයේ ලාභය කියන concept එක ඇතුලේ ලාභය වැඩි වෙද්දී මොකද වෙන්නේ? හිමිකම වැඩි වෙනවා. ඒක ලාභය ගන්න කොහොමද? ලාභය ගන්න කොහොමද? ව්‍යාපාරයක කාල පරිච්ඡේදයේ ලාභය සමානයි ඒ කාල පරිච්ඡේදයේ ආදායම